දැන් පොතේ අපි මෙහෙමයි කරන්නේ. මේ දශම සංඛ්‍යා දෙකේම අපි ස්ථාන බලමු. සමාන ස්ථාන දිහා බලන්න. දශම දෙතර කලින් ඉන්නේ එක ස්ථානේ. මෙතන දශම දෙතර කලින් ඉන්නේ මොකද්ද? එක ස්ථානේ. මෙතන එක ස්ථානයගේ බිඳුවයි. මෙතනත් එක ස්ථානයගේ බිඳුවයි නේද? එතකොට එහෙනම් මේ එක ස්ථානයගෙන් සමාන නිසා අපි යනවා ඊළඟට දශම දෙතර පස්සේ ඉන්න ස්ථාන. කවුද මේ දශම දෙතර පස්සේ ඉන්න ස්ථානේ? පළමු දශම ස්ථාන. නේද? පළමු දශම ස්ථානේ ස්ථානයගේ කීයද? මෙතන පළමු දශම ස්ථානේ ඉන්නේ 7. මෙතන පළමු දශම ස්ථානේ ඉන්නේ කීයද? 5. නේද? එහෙනම් මෙතන 4 මෙතන 5 කවුද විශාල 4ද 5ද? මහා විශාලයි. එහෙනම් මෙන්න මෙයා විශාලයි 0.5. ඒ නිසා අපි කට ඇරිච්ච පැත්ත දාන්නේ මේ පැත්ත. හරි? ඔන්න එහෙනම් 0.4ට වඩා 0.5 විශාලයි. හරි? තව එකක් ගමු. මම ගන්නවා 0.5යි 0.5යි 9. දැන් උදාහරණ දැක්කම අපි කියන්න පුළුවන්. එක ස්ථානයේ සමානයි බිඳු. ඊළඟට ඉන්නේ පළමු දශම ස්ථානයේ 5 දෙවන දශම ස්ථානයේ 6 9. අර දෙවන දශම ස්ථානයේ 6ට වඩා 9 විශාලයි. එහෙනම් 9 තියෙන පැත්තේ කියන්නේ 0.5යි 9 විශාලයි. හරි? තව එකක් ගමු. මම ගන්න මෙන්න මේ වගේ. 1.4 දෙක. දැන් උදාහරණ ප්‍රශ්නයක් කියනවා. දෙකේ දශම තියෙන්නේ කොහෙද? කොහෙද දෙකේ දශම තියෙන්නේ? පිටිපස්සේ නේද? සංඛ්‍යාව පිටිපස්සේ තමයි යාගේ දශම තියෙන්නේ. දැන් දෙකද ලොකු 1.4ද ලොකු. බලන්න මෙයාගේ එක ස්ථානයේ 1යි. මෙයාගේ එක ස්ථානයගේ 2යි. එහෙනම් එකෙන්ම අපිට කියන්න පුළුවන් දෙක තමයි වඩා විශාල. තව එකක් ගමු. මම ගන්න තව ගානක් 4.1 දැන් මොකද කියන්නේ? මෙයා ගොඩ එක ස්ථාන සමානයි. පළමු දශම ස්ථානයේ 1. මෙතන පළමු දශම ස්ථානය 0. එහෙනම් කවුද වඩා විශාල මේ දෙන්නගේ? පළමු දශම ස්ථානයේ 1 තියෙන එක. එහෙනම් කට ඇරිච්ච පැත්තෙන් මෙතන තියෙනවා. නේද? මේ